හෙලෝ ගයිස් ඉතින් කොහොමද කට්ටියටම ඉතින් සෑහෙන කාලෙන් තමයි ඔයාලට වීඩියෝ එකක් කරන් ආවේ. ඉතින් ඒකට හේතුව තමයි මගේ channel එකේ ජීවෙන් ලැබපු ප්‍රශ්නයක් ආවා. ඉතින් ඒකින්ද තමයි වීඩියෝස් වරක් වුණේ. දැන් අද ඉඳන් වීඩියෝස් ටික ඉස්සරහට දානවා. ඉතින් කොහොම හරි අද වීඩියෝෙන් අරන් ආවේ මගේ වීඩියෝ රෙකෝඩ් වෙන මෙන්න මේ මගේ වීඩියෝ රෙකෝඩින් බෑග්ග්‍රවුන්ඩ් එක මම හදාගත්ත විදිහ තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් වැඩි කතාවක් අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එක කලින් මතක් කරගන්න නම් channel එක subscribe කරලා වීඩියෝ එක like එකක් දාන්න බටනස් පල්ලෙන් comment කරගෙනම අපි යමු වීඩියෝ එකට. මේ SL Chami Tech YouTube channel එක. ඉතින් friends මෙන්න මේ වෝල් එක තමයි මම තෝරගත්තේ අපේ ස්ටුඩියෝ එක හදන්න. ඉතින් මේ වෝල් එක මට මගේ වැඩවලට හොඳයි කියලා හිතුන හින්දා මම මෙන්න මේක තෝරගත්තා. ඉතින් ඊට පස්සේ මම කරේ මෙතන හොඳට මම පිරිසිදු කරගත්තේ හොඳ රතු ගාලා මෙතන තිබ්බ නැති දෙයක් නෑ ඇත්තටම කිව්වොත්. ඉතින් ඒකින්ද මම මේක ඉක්මනට අතු ගාලා ඉවරලා මේ නිකමට පොඩ්ඩක් මේ උඩ බැලුවා. හරිද? උඩ බැලුවට පස්සේ මම දැක්කේ මේ මකුල් දැල් තිබ්බා එතනත් සෑහෙන්න. ඊට පස්සේ මම එතනත් ක්ලීන් කරගත්තා. මොකද මේ වෝල් එක වැඩි පාවිච්චි කරන වෝල් එකක් නෙමෙයි. ඉතින් ඊට පස්සේ බොයිස් මම මෙන්න මේ වගේ රෙද්දක් තමයි අපේ වෝල් එකට ඇප්ලයි කරන්න ඉන්නේ. ඉතින් මෙන්න මේ තමයි ඒකේ රෙද්ද. ඉතින් බොයිස් මම මේකට ග්ලූ ගන් තමයි ගත්තේ. හරිද? ඉතින් ග්ලූ ගන් තිබ්බා. ඉතින් ගන් ස්ටිකුත් තියෙනවා. ග්ලූ ගන් එක ගහන්න නැති ගම් එකක් නැහැ නේ. ඉතින් ග්ලූ ගන් තමයි ගත්තේ. ඉතින් ඊට පස්සේ මම කරේ මගේ ග්ලූ ගන් මැෂින් එකට ගම් කූර දාලා හැම රත් වෙන්න එහෙම දාලා ඊට පස්සේ මේ බෝල් එකට මේ රෙද්ද ඇප්ලයි කරගත්තා මම. ඉතින් ඒක සාමාන්‍යයෙන් ටිකක් වෙලා ගියා. මොකද පිළිවෙලට වැඩේ කරගන්න ඕනේ හින්දා. ඉතින් ඒකින් තමයි ඉක්මනට මේක අලව ගත්තා. අපේ බෝල් එකට ග්ලූ ගන් පාවිච්චි කරලා ඉවරලා. ඉතින් ටිකක් මේ වෙලා කියන්නේ හිමීට වැඩේ පිළිවෙලට කරගත්තා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඊට පස්සේ මෙන්න මේ වෝල් එකටත් මම පිළිවෙලට අපේ රෙද්ද ඇප්ලයි කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට හරි මේ එක තවලින් ගඩන්නේ. හරිද? මේ තියෙන්නේ මේ මම මේ වෝල් එකට ඇප්ලයි කරන මේසෙ සහ මගේ ස්ටුඩියෝ බඩු වගේක්. ඉතින් මෙන්න මේ මේසෙ තමයි කොහොම හරි අපේ වෝල් එකට ඇප්ලයි කරගන්න කියන්නේ අපේ ස්ටුඩියෝ එකට ඇප්ලයි කරගන්න හිතන් ඉන්නේ. ඉතින් බොයිස් මෙන්න මේ මේසෙ තිබ්බ බොට් ටික අයින් කරලා මම මගේ සෙටප් එකට මෙන්න මේ මේසෙ මේ විදිහට මම තියාගත්තා. ඉතින් ඇත්තට මේ මේසෙ මම හදාගත්ත මේසයක්. ඉතින් ඒකයි මේ රෙද්දක් දාලා තියෙන වැඩි පිළිවෙලකට නෑ. සාමාන්‍යයෙන් මට ඕන විදිහට මම හදාගත්තා. ඊට පස්සේ මම කරගත්තේ බොයිස් මගේ වෝල් එකට මගේ ස්ටිකර්ස් ටික ඇප්ලයි කරගත්තා. ඉතින් චුට්ටක් ඇදයි ඒව ගණන් ගන්න පාරද. ඉතින් මේ මම පස්සේ හැදුවා. දැන් මම මේ වීඩියෝ එක දැම්මට පස්සේ දැක්කේ. ඉතින් ඒක මම පස්සේ වෙනම හදාගත්තා. ඉතින් පොඩ්ඩක් ඇදයි නේ ගණන් ගන්න එපා. හරිද? ඊට පස්සේ කොහොම හරි මේ ඊදර ඇප්ලයි කරගෙන මගේ බට්ටලා ටිකත් අල්ලගත්තා. ඉතින් මේ තියෙන C1 ෆ්ලූට් එක. ඉතින් මේ තියෙන්නේ double G ෆ්ලූට්ස්. ඉතින් ඔන්න තමයි බට්ටලා. කොහෙද ඉතින් ඒ ටිකත් බොයිස් මං ගැම්මටම ස්ටුඩියෝ එකේ මගේ සෙටප් එකේ මේ විදිහට ඇප්ලයි කරගත්තා. කොහොමද ලස්සනයිද? ඊට පස්සේ බොයිස් මගේ සෙටප් එක ලස්සන ගන්න මෙන්න මේ වගේ ප්ලාන්ට්ස් ටිකක් තිබ්බා. ඉතින් ඒ ටිකත් මං තියාගත්තා. ඊට පස්සේ ඉතින් මෙන්න මේ වගේ රාක්කයක් මං තියාගත්තා. ඉතින් මෙන්න මේ රාක්කේ තමයි ස්ටුඩියෝස් බඩුව ලයිට් කියන්නේ ස්ටුඩියෝ කියන්නේ වීඩියෝ වලට අවශ්‍ය කරන බට් ටික තියලා තියෙන්නේ. ඉතින් බොයිස් මේ තියෙන්නේ මගේ වීඩියෝ රෙකෝඩ් වෙන මගේ රින් ලයිට් එකක්. ඉතින් ඔයාලා දැකලා ඇති මගේ වීඩියෝස් වල බෑග්ග්‍රවුන්ඩ් එකේ මේ රින් ලයිට් එක තියලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම channel එකේ අන්බොක්ස් කරපු රිවිව් කරපු අපේ tripod එක. ඉතින් මේක ගැන විස්තර ඔයාලා බැලුවේ නැත්නම් ගිහින් බලන්න පුළුවන්. ඒක ගැන වීඩියෝ එක link එක මම පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඉතින් මේ තියෙන්නේ කොහොම හරි අපේ mobile phone stand එක. ඉතින් boys මේ තියෙන්නේ මම මේ වීඩියෝ එකේ මගේ channel එකේ වීඩියෝ එකක් විදිහට දාලා තියෙන මගේ soft box එක. ඉතින් මෙන්න මේකෙන් තමයි වීඩියෝ රෙකෝඩ් කරන්න. ඉතින් hina වෙන්න එපා. හරිද? ඔය විදිහට තමයි ඉතින් ලොකු වත්කමක් නැහැ තාම. ඉතින් ඒකින්ද තියෙන විදිහට වැඩේ පටන් ගන්නවා කියලා හින්දා මෙන්න මේ එකක් මම හදාගත්තා. ඊට පස්සේ ඉතින් ඔයාලා දැකලා ඇති බොයිස් මගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ 아무තු බ්ලූ කලර් එකක් තියෙන්නේ. ඉතින් මෙන්න ඉතින් මෙන්න මේකෙන් තමයි මම ඒක හදලා තියෙන්නේ. ඉතින් ඒකටත් මම මෙන්න මේ වගේ ලයිට් එකක් හදාගෙන තියෙනවා. ඉතින් මේකෙන් තමයි මගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ බ්ලූ කලර් එකක් තියෙන්නේ. ඉතින් බොයිස් ඒකට පවර් එක දෙන්න මම මෙන්න වගේ රේඩියෝ මේ TV ඇන්ටනා වල අර මේ බූස්ටර් තියෙන්නේ. ඒකෙන් එකක් හදාගත්තා. ඉතින් මේ තියෙන්නේ එකේ වයස් දෙක. ඉතින් මේ තියෙන්නේ ඒ හදාගත්ත එක. ඉතින් ඊට පස්සේ බොයිස් මම මෙන්න මේකේ තමයි තියලා තියෙන්නේ මගේ ස්ටුඩියෝ කියන්නේ රෙකෝඩ් වලට අවශ්‍ය කරන වැදගත්ම ටිකක්
ඉතින් වැදගත් මටියක් මම කලින් පාවිච්චි කරපුවත් එක්ක ඉතින් මේ තියෙන මම අලුතෙන්ම ගත්ත මගේ මයික් එක. ඉතින් මේක ගැන වීඩියෝ එකක් බලමු. ඉතින් මේ තියෙන්නේ අපේ හෑම් ෆ්‍රී එක. හෑම් ෆ්‍රී එකකුත් මම තියලා තියෙනවා. ඉතින් මම කලින් වීඩියෝස් රෙකෝඩ් කරේ ඔන්න ඕකෙන් තමයි. කියන්නේ එඩිට් කරේ. හරිද? එඩිට් කරේ ඕකෙන් තමයි. ඔය විදිහට තමයි මගේ සෙටප් එක මම හදාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක අදගත් ඉන්න ඇති කියලා මම හිතනවා. ඔයත් YouTube සෙටප් එකක් හරි බෑග්ග්‍රවුන්ඩ් එකක් හරි හදාගන්න බලාපොරොත්තු හිටියනම් ඉතින් එහෙනම් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් තව කෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් channel එක subscribe කරලා වීඩියෝ එක ලව කෙනෙක්ට බලන්න share කරන්න. ඒත් එක්කම වීඩියෝ එකට like එකක් දාන්න වඩනස් පල්ලෙන් comment කරන්න ඉල්ලන ගමන් අදේ වීඩියෝ එක ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් අද සමු ගන්නවා. හැමෝටම ජය වේවා.